එතකොට ප්‍රධාන පරිමාණයක තියෙනවා බිඳුව තියෙනවා 1 2 3 4 5 6 7 මේකේ බැලුවාම ඔයාලට පේනවා 7යි 8යි 9යි 10යි. හරි බිඳුව මෙතන තියෙන්නේ 10 කියලා ලියලා තියෙනවා. බිඳුවයි 10යි. එතකොට මේකේ කිසියම් ඉරක් එක්ක ඔයාලට පේනවා ඊළඟ එකේ ගියාම 2 ඊට පස්සේ 3 ඔය විදිහට ගිහිල්ලා 7 වෙනි එක තමයි එකට ගිහිල්ලා තියෙන්නේ 5 6 මෙන්න මේ 7 වෙනි ඉරක්ම මේ දෙකේ එකට ගිහිල්ලා තියෙනවා. මෙතන තමයි 3 සෙන්ටිමීටර වලින් මේ දීලා තියෙන්නේ 2 3. එතකොට මෙතන කිය වෙන ප්‍රධාන පරි කුඩාම මිනුම දීලා තියෙනවා ඔයාලට 0.01 සෙන්ටිමීටර කියලා. 0.01. එතකොට මෙන්න 2 මෙතන එනකොට මේකේ තියෙන්නේ මිලිමීටර වලින් නිසා එහෙම නැත්නම් 21යි. එහෙම නැත්නම් 2.1 සෙන්ටිමීටර. අපි ඒක ලියනකොට 2.1 සෙන්ටිමීටර. මොකෝ මීටර කෝදුවක් තියෙන්නේ. මීටර කෝදුවක කොටසක් ප්‍රධාන පරිමාණයේ විදියට මිලිමීටර එකක් එහෙම නැත්නම් 2.1 එතන තියෙනවා. ඊට පස්සේ මේක කුඩාම මිනුම 0.01 සෙන්ටිමීටර කියලා කියලා තියෙනවා. ඒතර බලන්න බිඳුව 1 2 3 4 5 6 7. 7 වෙනි එක තමයි ඉරි දෙක එකට ගිහිල්ලා තියෙන්නේ. එකට ගිහිල්ලා තියෙන්නේ. සම්පාද කරන්න පුළුවන් අපිට මේ විදියට. මෙහෙම සම්පාද කරද. නමුත් මේ දෙක එකිනෙක ස්පර්ශ වෙන්න ඕන. මෙහෙම. ගෝලමානය වගේ ස්කෘප්පය තුඩයි ප්‍රතිබිම්බය තුඩයි ස්පර්ශ වෙන්න ඕන. ඒ වගේ මේකත් එහෙමයි. මේ දෙක එකිනෙකට ස්පර්ශ වෙන්න ඕන. මේ දෙක එකට යන්න ඕන. මේ ඉරි දෙක එකට යන්න ඕන. එතන මෙතන බලන්න බිඳුව 1 2 3 4 5 6 7. එතකොට එතන එනවා බිඳුවයි දශම බිඳුවයි එක වැඩි කිරීම 7ක්. එතකොට ඔයාලට එන්නේ 2.1 7යි සෙන්ටිමීටර කියලා. මේකත් සෙන්ටිමීටර. 2.17යි සෙන්ටිමීටර. 2.17යි සෙන්ටිමීටර. මම පස්සේ මේවා විස්තර කරන්නම්. උපකරණවල ප්‍රධාන පරිමාණය කොටස් හදන හැටි, වර්ණීය පරිමාණය කොටස් හදන හැටි. දැනට ඔය ටික මතක තියාගන්න. මොකක්ද කරේ? ප්‍රධාන පරිමාණය ඉර තෝරගත්තා. ඊට පස්සේ වර්ණීය පරිමාණය ඉර තෝරගත්තා. හරියට වර්ණීය පරිමාණය බිඳුව තියෙන තැන තෝරගත්තා. බිඳුවට වම් පැත්තෙන් තියෙන ඉලක්කම කියවෙන්න ඕන. බිඳුවට වම් පැත්තෙන් තියෙන ඉලක්කම ඒක තියෙන්නේ 2.1යි. ඊට පස්සේ වර්ණීය පරිමාණයේ කිසියම් ඉරක් ප්‍රධාන පරිමාණයේ කිසියම් ඉරක් එක්ක එකට යන වර්ණීය පරිමාණයේ කොටස් ගණන් කරන්න ඕන. ඒක වැඩි කරලා ඒ දෙක එකතු කරලා දානවා අපිට ලැබෙනවා 2.17 කියලා. ඔය රූපයට දීලා තියෙන උත්තරේට 2.17යි පස්වෙනි උත්තරේ තමයි හරි.